පහසුවෙන්ම ලකුණු ලබා ගන්නවා දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායමයි. ඒ අනුව දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 16යි, කිතුල්ල කණ්ඩායම ලකුණු 10යි. ඉතින් හොඳ විශිෂ්ට දැනුමකින් සමගින් මේ ලකුණ දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායමට වෙනවා ලකුණු 18ට ලකුණු 10යි. ලකුණු පූර්ව ඉදිරියෙන් සිටින අපේ දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම ලකුණු මధుර පිටියේ බාර මధుර පිටියේ දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම අවසන් මහා තරගයේ සුල්තාන් ලබයිද. ඉතින් විනිසුරුගේ සමගින් එම ලකුණ කිතුල් වල කණ්ඩායමට හිමිවෙනවා. ඒ අනුව ලකුණු මට්ටම ලකුණු 11ට 18යි, කිතුල් වල කණ්ඩායම ලකුණු 11යි, දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 18යි. ඔව්. ඊතරගේ දෙටි පහරකින් ලකුණක් ලබා ගන්නවා. දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම. අතේ අමාරු වෙනවානේ. ඔව් ඔව්. ලකුණු 19ට ලකුණු 11යි. දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම කවමත් ඉදිරියේ. ඉතින් කතා කරන්නේ අපේ සහෝදරයන් තරගයේ දෙනවා. ඒ ලකුණ සමග ඒ ලකුණ හිමිවන්නේ මම දැන් දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායමට ඒ සමගින් දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායමේ ලකුණු පූර්වයෙන් සිටින ලකුණු 20ට ලකුණු 11යි. නැවතත් ලකුණු දියුණු පිටියේ ඒකාබද්ධ ජම්පයක් ගන්නවා බලන්න ආසයි. ජම්ප් සර්විස් මහා තරගයට සුදුසුකම් ලබයිද අපේ දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම. ඉතින් දෙවන්ත පහරක් හමුවේ ලකුණු ලබා ගන්නවා කිතුල් වල කණ්ඩායම. ඉතින් මේ වෙනකොට කිතුල් වල කණ්ඩායමේ ලකුණු මට්ටම ලකුණු 12යි. දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 21යි. ඔව් නැවත යොමු කර පන්දුව අසාර්ථකයි. ලකුණු හිමිවන්නේ දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒ අනුව දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායමේ ලකුණු මට්ටම ලකුණු 22යි. කිතුල් වල කණ්ඩායම ලකුණු 12යි. විනිසුරුගේ සමගින් නෝබතර යාරම් වෙන බලන්නේ අපක්ෂපාතී විනිශ්චයකාරයෝ විනිශ්චයකරුවන් දෙදෙනෙක් සිටිනවා. දක්ෂ විනිශ්චයකරුවන් පඳුරේගේ අසාර්ථකයි. ඒ අනුව නැවත ලකුණු හිමිවන්නේ දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒ අනුව දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 23ක් ලබාගෙන ඉහළින් සිටිනවා. කිතුල් වල කණ්ඩායම ලකුණු 12යි. නැවත පන්දුවක් හමුවේ නැවත ලකුණක් ලබා ගන්නවා දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම. ඒ අනුව දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 24යි. තවත් එක් ලකුණක් පමණයි ඔවුන්ට ලබා ගැනීමට ඇත්තේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට. ඒ අනුව තරගය අවසන් වෙනවා. තරගයේ ජයග්‍රහණය ලබා ගන්නවා දියුණු පිටියේ ඒකාබද්ධ කණ්ඩායම. ඒ අනුව අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය හිමි කරගනු ලබන්නේ දියුණු පිටියේ